එකේ පන්තිය බං එකේ. ඇයි බං අපි එකත් එක්කමනේ බාර දුන්නේ. එකේ මේ අවුරුද්දේද? නැත්නම් දැන් අවුරුදු 3-4කට කලින්. ඒවා. මම අහන්නේ ලොකු සර් මේ අපි නිවාසාන්තර තරගේ මේ අවුරුද්දේ අවසානයේ දානවද නැත්නම් ලබන අවුරුද්දේ දානවද? හෙට්ටිගේ සර්. අපිට ඕක වෙන වෙලාවක ස්ටාෆ් මීටින් එකක් දාලා කතා කරගන්න පුළුවන් නේද? ඈ දැන් මෙතන මම මේ ප්‍රශ්නයක් විසඳන ගමන් ඉන්නේ. ඈ හෙට්ටිගේ සර් යන්නකෝ. ඈ යන්න. මෙහෙ මම කියන්නේ තමුන්ගේ දරුවා බාර දුන්නු පන්තිය නෙමෙයිනේ. තමුන්ගේ දරුවා දැන් ඉන්නේ කීයේ පන්තියද? කීයේ වුණත් සෝ පන්තියේ ඉන්න විදියක් නෑ සෝ. කැලේ පැනලත් ඒකනේ කාරණාව සෝ හදන්න බෑ සෝ. මනුස්සයෝ මම අහන්නේ තමුන්ගේ දරුවා ඉගෙන ගන්න කීයේ පන්තියද? කීයේ වුණත් සෝ ඉගෙන ගන්න විදියක් නෑ සෝ. ඌගේ දන්නවනේ හැදියාව. දරුවගේ නම දන්නෙත් නැත්තම් ඉන්න පන්තිය දන්නෙත් නැත්තම් මං කොහොමද තමුන්ට එන්න කියපු කාරණා මොකක්ද කියලා දන්නේ නැද්ද කොටිද ඔක්කොම කාරණාව දන්නවද මම කාරණාව දන්නවා. කාරණාව දන්න මොකක්ද නල්ල සර්ගේ නල්ල බැලෙන්න ඇට්ටියෙන් දමලගේ මගේ කොල්ලනේ සර් නැත්තම. එතකොට මේ මගේ නලල බලපු වසවර්ති සුමුදුවගේ තාත්තද මේ? ඈ තාත්තා කියන තමයි සර් මම හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ගමේ උන්නම් ඉතින් ඔය එක එක කතා කියනවා. මොනවද ගමේ උන් කියන කතා? කීලමක් ඇහෙන්න බෑ නායකුණත් අස්ස ජවේ එනවනේ. ඈ ඔන්න ලියුම් ටික